ඉතින් ආදරෙන් පිළිගන්නවා The Biotech Diaries මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ප්‍රොඩක්ටිව් විදියට පාඩම් කරන්නේ කොහොමද කියලා. මේක A levels කරන O levels කරන එහෙම නැත්නම් කැම්පස් එකක ඉන්න ඕනම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන දෙයක් කියලා මම හිතනවා. මුල්ම ටිප් එක තමයි ඔයාගේ දවස ප්ලෑන්ස් ටිකක් එක්ක පටන් ගන්න. ඒක ලිව්වේ නැතත් කමක් නෑ. ඔයාගේ ඔළුවේ හරි ඔයා තියාගන්න මම මේ වැඩ ටික කරනවා කියලා. ඉතින් ලියා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාට පුළුවන් ඔයා දවස් අවසානයේ කරලා තියෙන්නේ මොනවද කියලා පිළිවෙලකට බලා ගන්න. ඒ වගේම ඔයා වැඩ කරගෙන යනකොට මුකුත් මිස් වෙන්නේ නැතුව කරගන්නත් මේ ටිප් එක ඔයාට ගොඩක් උදව් වෙයි. ඊළඟට ඔයා හදාගන්න ඕනේ ස්මෝල් ස්ටඩි ගෝල්ස්. ඒ කියන්නේ ගොඩක් දිග ඒවා නෙමෙයි. මේ වෙලාව ඇතුළත මම මේ දේ කරනවා. අන්න ඒ වගේ පොඩි ඒවා තමයි ඔයා හදාගන්න ඕනේ. ඒක තමයි දෙවෙනි. ඊගාවට තුන්වෙනි ටිප් එක තමයි use Pomodoro technique. මේකෙන් කියන්නේ ඔයා එක දිගට ගොඩාක් වෙලා වැඩ කරන්න කියන එක නෙමෙයි. විනාඩි 25ක් 30ක් අතර වගේ ඔයා එක දිගට පාඩම් කරලා ඊට පස්සේ 5 minutes break එකක් ගන්න. හැබැයි මේ break එක අතරතුර ඔයා ෆෝන් එක වගේ අතට ගත්තොත් ඔයාට 5 minutes වලට වැඩි time එක යනවා. ඒ නිසා ඒ වෙලාවේ පොඩ්ඩක් හුස්ම ගෙන හොඳට හුස්ම අරගෙන වතුර ටිකක් පීලා ඒ වගේ රිෆ්‍රෙෂ් වෙන්න ඔයාගේ මොළයට ආපහු රිෆ්‍රෙෂ් වෙන්න උදව් වෙන විදිහේ දෙයක් කරන්න. එක දිගට විනාඩි 25ක් 30ක් විතර වැඩ කරනවා. ඊට පස්සේ 5 minutes break එකක් ගන්න. ඊට පස්සේ ආයෙත් මේ විදිහටම මේක කන්ටිනියු කරන්න ඔයාට පුළුවන්. හරි. ඊගාව දේ තමයි keep your study space clean. ඉතින් ගොඩක් අය මේක හිතනවා මම දන්නවා ගොඩාක් ගෑනු ළමයි එහෙම පාඩම් කරනකොට තමන් පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්නවා. හැබැයි මේක මිස් වෙන අයත් ඇතිනේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ තමන් ඉන්න තැන පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට තියාගත්තම තමයි ඔයාගේ මොළයට උනත් පණිවිඩයක් යන්නේ. එතන ලස්සනයි මට වැඩ කරන්න පුළුවන්. මේ work environment එක හොඳට තියෙනවා. ඉතින් මම පාඩම් කරන්න ඕනි කියන ආසාව ඔයාගේ හිතට එකකින් නිකම්ම යනවා. ඉතින් මේ ඔයා හැමදාම එකම විදිහට හිතනවා නම් මට එපා වෙලා පාඩම් කරන්න, මට අමාරුයි පාඩම් කරන්න, මට හිත දෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් ඔයා ඉන්න තැන වෙනස් කරලා ඔයා ඉන්න පාඩම් මේසෙට පොඩි වෙනසක් කරලා අලුත් දෙයක් කරලා ඒක ලස්සනට තියාගන්න බලන්න. චූටි තැනක් වුණත් එතකොට ඔයාට අලුත් විදිහට දැනෙන්න පටන් ගනී. ඊළඟට අපි කරන ලොකුම වැරද්දක් තමයි පාඩම් කරලා පොඩ්ඩක් වෙලා අපේ ෆෝන් එක අතට ගන්න එක. ඉතින් ෆෝන් එක අතට ගත්තාම අපිට තේරෙන්නේ නැහැ කොච්චර ලොකු වෙලාවක් අපි ෆෝන් එක යූස් කරලාද කියලා. ඉතින් මේකට ඔයගලන්ට කරන්න පුළුවන් ලේසිම දේ තමයි ෆෝන් එක ඔයගලන්ගේ අතට ගන්න බැරි වෙන තරම් දුරකින් තියන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරන මේසෙට ටිකක් දුරින් ෆෝන් එක තියලා ඔයා ඇවිල්ලා පාඩම් කරන්න. පුළුවන් නම් don't disturb කියලා මෝඩ් එකක් වගේ ෆෝන් එකේ දාන්න පුළුවන්කම තියෙනවා නම් ඒකත් on කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන මුළු වෙලාවම ඒකට විතරක් ફોකස් කරලා පස්සේ ඔයාගේ ෆෝන් එක අතට ගන්න. ඊළඟ වැදගත් දේ තමයි ඔයගොල්ලෝ ෂෝට් බ්‍රේක්ස් ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරගෙන යනකොට ඔයාලට මහන්සි දැනෙන්න පුළුවන්. ඔයා ඉඳගෙන හිටියත් ඒ මහන්සි දැනෙන්න ඔයාගේ මොළේ වෙහෙසටපත් වෙන නිසා. ඉතින් ඔයාට පුළුවන් ෂෝට් බ්‍රේක්ස් විදිහට වතුර ටිකක් බොන්න, වටපිට බලන්න, ස්ට්‍රෙච් වෙන්න. ඉතින් ඔය වගේ දේවල් කරනකොට ඔයාගේ මහන්සිය නැති වෙලා ගිහින් ඔයාට රීෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ආපහු පාඩම් කරන්න ඔයගලන්ට හයියක් ලැබෙනවා. ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒකත් පාඩම් කරන්න සහ පාඩම් කරන දේවල් මතක තියාගන්න හොඳ වෙන්න පුළුවන්.
ඒ වගේම ඔය චූටි ගන්න බ්‍රේක් එක ඇතුලේ ඔයා පාඩම් කරපුවා පොඩක් ඔයාලට ඔළුවෙන් රිවයිස් කරන්නත් පුළුවන්. මට මේක මතකද කියලා අපෝ ලියන්න මුකුත් නෙවෙයි. නිකන් ඔළුවෙන් හිතලා ඔයාලට මේක මතකද කියලා විතරක් හිතලා බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙදි පුළුවන් ඔයාට ඔයා ඉගෙන ගත්තේ මොනවද කියලා ආයෙත් සැරයක් මතක් කරලා බලන්න. රිවිව් කරන්න. ඉතින් මෙතනදී ඔයා නිකන් හිතන්නෙම නැතුව හිතලා විතරක් නැතුව ඔයාලට ආපහු සැරයක් මොනවද කරේ කියලා පොඩ්ඩක් කොලේක ෂෝට් විදියට ලියාගෙන උනත් යන්න පුළුවන් ඔයාලට මතකද කියලා. එහෙම නැත්නම් ඔයා ලියපු එකක් තියෙනවා ඔයාලට ඒක හයිලයිට් එකකින් හයිලයිට් කරගෙන හරි බලන්න පුළුවන් ඔයා කරපු දේවල් ඔයාලට මතකද කියන එක. එහෙම නැත්නම් අපේ මොලේ ඉක්මනටම බලන්නේ අපි මතක තියාගන්න දේවල් ඉක්මනටම අමතක කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අපිට ඕනම දෙයක් පාඩම් කරාට ආපහු සැරයක් අමතක වෙනවා. ඉතින් ඒක අපි දෙතුන් සැරයක් බලනකොට තමයි ආය ඒක මතක් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ආයෙත් සැරයක් මතක් කරගෙන බලන්න පාඩම් කරපු ටික මතකද කියලා. අනිත් කාරණාව තමයි මම මේ අද කියපු දේවල් මම කියන්නේ නෑ 100%ක්ම නිවැරදි සහ හැමෝටම ප්‍රායෝගික වෙන්න පුළුවන් කියලා. හැබැයි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම මේක හැමෝටම වගේ ඇප්ලිකබල් වෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට මේ කරුණු කාරණා පාවිච්චි කරලා ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් මම කියන්නේ මම මේ වෙනකොට කැම්පස් එකේ 4 වෙනි අවුරුද්ද ඉගෙන ගන්න කෙනෙක්. මේ මෙතන වීඩියෝ එකෙත් මම පාඩම් කරන්නේ මගේ ෆයිනල් එක්සෑම්ස් වලට. ඉතින් මේ ක්‍රම මට හරි ගිය නිසා තමයි මම නංගිලා මල්ලිලාටත් මේවා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේවා පාවිච්චි කරලා ඕගොල්ලන්ට ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න පුළුවන්. අවසාන දේ විදිහට මතක් කරන්න ඕනේ stay hydrated and eat light snacks. එහෙනම් තව වීඩියෝ එකක් අරන් එනකම් bye.